hello everyone. ඔන්න ඉතින් අදත් easy recipe එකක් අරන් ආවා. ඉතින් අද අපි හදලා බලමු fish bun. ඉතින් ඔයාලා මේක homemade විදිහට ගෙදරදීම හදා ගන්න පුළුවන්. ඉතින් හැමදාම අපි fish bun කන්නේ කඩෙන්නේ. ඉතින් ඔයාලා මේ recipe එක try කරලා බලලා ගෙදර හදලා බලන්නකෝ. ඉතින් ගෙදර කට්ටියත් කැමති වෙයි. හොඳ රසට පිරිසිදු හදා ගන්නත් පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි බලමු අපිට මොනවාද ඕනේ ingredients කියලා. අපිට ඕනේ පිටි ග්‍රෑම් 250යි, ලුණු ග්‍රෑම් 5යි, ඊස් ග්‍රෑම් 5යි, බටර් ග්‍රෑම් 25යි, සීනි ග්‍රෑම් 25යි, ඒ වගේම බිත්තර 1යි, වතුර මිලිලීටර් 125යි. මේ ingredients ටික තමයි අපිට ඕන වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම පිටි ටිකට සීනි ටික දාගන්න. ඊට පස්සේ mix කරගන්න හොඳට. දැන් බටර් ටිකක් දාගන්න. ඊස් ටිකත් එකතු කරගමු. ලුණු ටිකක් දාගන්න. දැන් මේ ඔක්කොම අපි හොඳට mix කරගමු. අපි දැන් බිත්තරයත් එකතු කරගමු. හොඳ soft dough එකක් එනකම් අපි මේක හොඳට අනා ගන්න ඕනේ. වතුරත් ටික එකතු කරන ගමන් dough එක හොඳට අනා ගන්න. මම මේ දීලා තියෙන ingredients ගන්න ඔයාලට ඒතර dough එක වරදින්නේ නැහැ. දැන් අපි මේ dough එක විනාඩි 10ක් 15ක් විතර හොඳට නීට් කරගෙන තියෙන්නේ. දැන් මේ dough එක හොඳට soft වෙලා තියෙන්නේ. ඉතින් අපි මේක රෙස්ටින් තියමු විනාඩි 15ක් 20ක් විතර cling wrap එකකින් cover කරලා අපි තියාගමු. දැන් මේ dough එක විනාඩි 20කට විතර පස්සේ අපි මේක කඩා ගන්න ග්‍රෑම් 70 කෑලි වලට. හරි ඔයාලට පුළුවන් මේ විදිහට අපේ ග්‍රෑම් 70ට අපි කඩාගත්තු dough එක අරගෙන මේ විදිහට තුනී කරලා මැදට fish curry එකක් දාලා ඔයාලට මේ වීඩියෝ එකේ පේන විදිහට ලස්සනට fish bun එක හදාගන්න පුළුවන්. ඔයාලා මේ පේන විදිහට නමා ගන්න. එතකොට ලස්සනට එනවා හරි ත්‍රිකෝණ විදිහට. ඊට පස්සේ ඔයාලට පුළුවන් egg wash කරගන්න. හරි අපි දැන් මේක සෙල්සියස් අංශක 175 විනාඩි 14ක් බේක් කරගමු. ඉතින් මේ තියෙන අපි fish bun ටික බේක් කරගත්තට පස්සේ ඉතින් ඔයාලට පේනවනේ ලස්සනට තියෙනවා හොඳට. ඉතින් අදත් වීඩියෝ එක වැදගත් වුණා නම් like කරන්න, comment කරන්න, ඒ වගේම subscribe කරලා channel එකත් එක්කත් එකතු වෙන්න කියන මතක් කරන ගම අදට ගිහින් එන්න. bye bye.